ශ්‍රී ලාංකීය පෙරහර ඉතිහාසයේ මේ පෙරහර කොහොමද පෙළගැස් වෙලා තිබෙන්නේ අපි සියලු දේවල් කතා කළා. මේ කතා කරන අතරේ අපේ ගුවන් ටීවී සහ ගුවන් Facebook පොසේපට මේ සජීව විකාශයට එක් වෙන්න පුළුවන්. තාම අපේ තිරේ පෙරහර දිස්සනවා ටික ටික විරාජන ආකාරය කතා බහ කරන්න පුළුවන්. හොඳ දර්ශනීය පෙරහරක් බලාගෙන ඉන්න අවස්ථාවකට කළා තිබෙනවා. විශේෂයෙන්ම උඩරට පහතරට සම්පූර්ණකම සම්ප්‍රදාය නර්තන මේ පළාතේ නව නිර්මාණ මේ පළාතේ කලාත්‍රි බවුන්ට හොඳ අවස්ථාවක් තෝරන්න කළා තියෙනවා මේ පෙරහර සම්ප්‍රදාය. මොනවත් නැත්නම් මාත්‍යක මෙදිරි යාපතේ සෞස් ආයතනයේ इनके संस्थाएं वर्तमान संस्था कार्यमंडल मितेंगी पेरहर पिलवदु इतमत्तकतमई मुट कथा කරලා තියෙනවාද ප්‍රථමතාවත් ඉබේතිකේ ඉතින් නැවති නිසා ඉතින් අපි පෙරහර විවා කතා කරමු. කතාවතේ ගියා අපේ තිරේට තාම ඊළඟ නර්තන අංගය එක්කන්නේ නැහැ. මෙන්න පෙරහර පිළිගැසෙන්නේ පෙරහරකරතේ මල්පශිකරු කසකරුවන් අඬපිරකරු පෙරහර නාම්පුරු ජාතික තජ අතදරු තරුවන් වන්තුකුඩු අතදරු තරුවන් එහෙමයි පෙරහර මේ පිළිගැසෙතිලා තිබෙන්නේ. මාත් ඉන්නලද මහත්මිය මට මොකද උදව් කරන්න මේ මොහොතේ මතක් කරන්න බැහැ. ඉතින් නන්තර පිළිපතව විපරණ සම්පූර්ණ ආයතන දේවල් මේවා ටිකින් ටිකින් එක මුරත් මහත්තයෙක්ම තිරේ දැක්කම අපි මෙතෙන්ද කතා බහ කරනවා මේ අපි ළඟ වෙන අංගය මොකක්ද කියන එක. ඉතින් මේ පිළිතුරු රාජ කණ්ඩායම පෙරමුණේ රාජක තිස්ස කන්දු හස්තියා පුන් කලස් නර්තනිය රයිස් කණ්ඩායම රුවර කලාපනේ බුද්ධ ප්‍රතිමාවකට හදේ වඩකපත් නර්තනය වගේම කුඩ නර්තනය පතුල් නර්තනය උකුසාවන්දම උද්දට නර්තනය සුත්ත මාර්තා නර්තනය හේවිස් කණ්ඩායම විතරත් ඇතුළු මේ පෙරහරකට කතා බහ කරන්න පුළුවන්. තවත් තියෙනවා පෙරහරේ ප්‍රචාරකවතේ ඉදිරියට එන ආකාරය කතා බහ කරන්න පුළුවන්. මොනට හිතේ මුලින්ම ප්‍රචාරකවතේ ડોક્ટર පේලිට අපේ තිරේ අපේ කතා කරන විකාශන මැදිරියට ඒ තිරේට අනුකූලව අපේ නම් පිළිබඳව කතා බහ කරන්න බොහෝ විට සූදානම් වෙන්නේ සූදානම් වෙලා ඉන්නේ. මොනින් අපිට කියනවා ප්‍රචාරකවතේ පෙරහරේ ගමන් කරන ආකාරය පිළිබඳව.
ප්‍රචාරات ඉදිරියට එනවා. මේ පෙරහර සංස්කෘතියට ගුණරත්න මහත්මයාගේ මෑත කාලේ එක් චංගියත්වයෙන් ප්‍රචාර කරලා තවමත් ප්‍රාදේශීය මට්ටමේ පෙරහර වලට ප්‍රචාරත්ව ගමන් කළත් අසල පෙරහර සංගමිත්තා පෙරහර වගේම පුහුණුකතරගම මහා දේවාලයේ පෙරහර දෙවනර සීතුගම මහා දේවාලයේ පෙරහර ගමන් කරන්නේ ආරක්ෂකත්වයක් පොලිස් ආරක්ෂකය වගේම පොලිසියේ පොලිනාතින අපේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමන් එතුමන් බොහෝම ගෞරවයෙන් ව්‍යවස්ථාවේ මතක් කරනවා මහත්ම වලස්සුල පොලිසිය ඕකවල පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කමිටුවක සහයෝගය ආරක්ෂාව ලබා දෙනවා මේ පෙරහරේදී ඉතින් ප්‍රස්තාව දක්වන පෙරහරේ ප්‍රචාර කරතේ පෙරහර පිළිබඳව තොරතුරු කියන ප්‍රචාරකයයි වුණාකමක් කරන්නේ මතක් කරනවා ඒ ප්‍රචාරකය කොමත් කරනවා අද ඉදිරියට මේ මොහොත වෙනුවට ඉතින් සජීව ලෝකයාටම ගුවන් ටීවී බෝනස් ඔස්සේ Facebook සමාජ වාදිතාලයේ ඔස්සේ මේ පෙරහර සජීව බලන්නත් පුළුවන් අරමුණු පුළුවන් ප්‍රචාරකය කොමත් කරන්නේ පෙරහරේ පෙරහර පිළිබඳව තොරතුරු දෙපෙනවා මට ප්‍රචාරකයන් අනුතුරුව මට පේනවා මල් බයිස්කල් කරුවන් පෙරහරේ කොමත් කරන ආකාරය පිළිබඳව මේ මල් බයිස්කල් ප්‍රාදේශීය පෙරහරවල වලට මෑත කාලයේදී එක් අංගයක් මේ කුඩා දරුවන් ඉන්නේ ගෙදර ඉන්න තාත්තට එහෙම නැත්නම් කියලා එහෙම නැත්නම් සහෝදරයෙකුට කියලා සහෝදරියට කියලා මේ මල් බයිස්කල් හදාගන්න මොකද මේ දරුවෝ අවුරුද්දක් බලන් ඉන්නවා මේ පෙරහැරෙනකම් මේ මල් බයිස්කලේ ගෙඩියන්නේ මුලට මට එකම මල් යායක් වගේ පේන්නේ වෙන ලස්සනයි මේ දරුවන් මේකත් මේ පරම්පරාවට යනවා මේ දරුවෝ ලැබුණාන් පස්සේ මේ දරුවන්ගේ දරුවෝ එහෙම මේ පෙරහැර සම්ප්‍රදායට එකතු වෙන අංගය තමයි මල් බයිස්කල් මේක දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මම ඉන්න දික්කල්ල පුරවරේ මේ පෙරහරවල් තියෙන රන්නාවල පෙරහර කියලා ඒ රන්නාවල පෙරහරේ තමයි මුලින්ම මේ මල් බයිස්කල් කණ්ඩායම ආරම්භලා තියෙන්නේ මේක දශක කිහිපයකට ඉස්සෙල්ලා ඒ අනුතුරුව බොහොම ලස්සනට ඔවුන්ගේ දායකත්වයේ මේ ආදරණීය දරුවන් ලබා දෙනවා. ඉතින් මේ ගෙදර ඉන්න අම්මා තාත්තට කියලා සහෝදරයට කියලා බොහොම ලස්සන බයිස්කලයක් හදාගෙන මේ පෙරහට එක්ක ආකාරය පිළිබඳව මම දරුවන්ට යෝජනාවක් කරනවා ඊළඟ අවුරුද්දේ ඔබේ ඔය නිලයන්ව පොඩ්ඩක් වෙනස් වෙයි සුදු අඳින්න පොඩි දරුවෝ එහෙම අඳිනවා මොනතරම් ලස්සනද පෙරහර ලස්සන කරනවද ඒකත් යෝජනාවක් පමණයි ඒකත් පොඩ්ඩක් පුතක් කරනවා ගෙදරට කියන්නේ ඊළඟ අවුරුද්දේ අපිට අම්මේ තාත්තේ සුදු අඳුමක් අරන් දෙන්න පෙරහර එකමන් කරන මල් බයිසිකලෙත් එක්ක කියලා පොඩි යෝජනාවක් පමණයි එකම මල්ලාවක් වගේ අපිට පේන්නේ පෙරහරේ බලන්නේ ඒ දරුවන්ගේ දායකත්වය අද මම එක්ක උදෑසන මම උදෑසන 10 වගේ මෙතන හිටියා මේ දරුවෝ බයිසිකලේ අරන් හරේ පෙරහර ආරම්භ කරන පැත්තට යනවා නිවෙස්වල මල් බයිසිකල් සකස් කරන ආකාරය මම දැක්කා පොඩ්ඩක් විද්‍යාවකට ඉතින් මේ දරුවන්ගේ දායකත්වයේ බොහොම අගය කරනවා පුතේ බොහොම ආඩම්බරයි ඔබේ ගම්මානේ 33 වෙනි අවුරුද්දට මේ පෙරහර පවත්වන්නේ ඔබට වන්තන මුල්වරට මේ පෙරහරට දායකත්වයේ ලබා දෙන ආදරී දරුවන් ඇතේ කියලා ඕනෙත් සිතක් කරන ස්තුතිවන්ත වෙනවා. මොකද මම අපි බොහොම අස්සන තියෙන අපේ තිරය ලෝකෙටම දෙන වෙතින්දා ලෝකෙටම අපේ ගුණ සාගුණ ටීවී ඔස්සේ අපේ සංස් ආයතනයේ MK සංස් ආයතනයේ නවීනතම ශබ්ද ප්‍රපාල පද්ධතිය මේ සීල් දේවල් එක්කල කෙටිකොල්ල පෙරහර තාමත්ම වර්ණවත් කරමින් පෙරහර ගමන් කරන ආකාරය කතා බහ කරන්න පුළුවන්. බයිසිකල් කරුවන් බොහොම ලස්සනයි. මේ ගමේ ආදරණීය දරුවන් තමයි ගමන් කරන්නේ. ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. අපි තිරේ දකින්නවා එකම මල්ලායක් වගේ
පෙරහර මේ වෙලාව මේ ආදරණීය දරුවන්ට අපි සිහිපත් කරන මේ මොහොතේදී ඒ එක්කන ආකාරයේ පිළිබඳව මල් බයිසිකල් කරුවන් මේ පෙරහැරේ අංක 3 ප්‍රචාරාත්මක අනතුරුව කමෙන්ට් කරනවා බොම පරිශීලනයක් ඉන් අනතුරුව අපිට එක්කිනෝන කසකණ්ඩායම මල් බයිසිකල් කරුවනුයි ප්‍රචාරාත්මක අනතුරුව කමෙන්ට් කරනවන්නේ in අනතුරුව අපිට යුතුයි ශ්‍රී සද්ධම්ම චේතියාරාමය පෙරහැර නාම පූර්ව අපි දක්වන මේ මොහොත වන විට කමෙන්ට් කරන ආකාරය පිළිබඳව පෙරහැර සමුදාය මණ්ඩලයේ මහත්තුරුනි අත්‍යවශ්‍ය සේවාවක් සඳහා යන රථවාහන තිබේ නම් කරුණාකර ඉදිරියට කමෙන්ට් කරන්න අපේ විශ්වාසාවෙන් ලෙස කාරණා මතක් කරනවා පෙරහැරේ නාම පූර්වයි දකින්නේ බෝල ශ්‍රී සද්ධම්ම චේතියාරාම විහාරස්ථ බුදු මහා පෙරහැර 33 වතාවටයි මේ ගමන් කරලා ගන්නේ පෙරහැරේ ගමන් මාර්ගය සිසිල් ජලයෙන් සිසිල් කරන ආකාරයට බලා ගන්න පුළුවන් මොකද හේතුව නර්තන කණ්ඩායම් රාශියක් ඉන්නවා උන්ට නර්තනය කිරීමේදී ඉහළම දායකත්වයට එක්කලා තුන්න මේ විශේෂම මේ සංවිධාන ශක්තියක් දක්වන අපේ මේ මොහොත වන විට පෙරහැරේ කණම් කරන නර්තන කණ්ඩායම් සහ දැන් අපිට කින්නේ පෙරහැරේ නාම පූර්ව වතාවන්ත බෝල ශ්‍රී සද්ධම්ම චේතියාරාම විහාරස්ථ මිහිඳු මහ පෙරහැර පෙරහැරේ නාම පූර්ව දක්වන 2026 වසර 33 වතාවට 33 අවුරුද්ද පුන් කලසක් තියාගෙන මේ මංගල සුබ දේ අතිශයින්ම සාර්ථක වූ ආකාරයෙන් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනෙන් එක්කන ආකාරය අවිදක්ක වලා ගන්න පුළුවන්. මේ අනතුරුව කසකණ්ඩායම ගමන් කරනවා පෙරහැරේ මුලින්ම ගමන් කරන්නේ කසකරුවා. හේතුව පෙරහැර මුලින්ම වේදියේ සැරිසරන විට අපිට දකින්න ලැබෙන්නේ කසකරුව කස ගැනීමෙන් අහස විගුමද විදුලි කිටීමද සංකේතාත්මක ලෙස ප්‍රකාශ කරන බව ජන විශ්වාසයක් තියෙනවා. මොනවත් උනතමත් මේ පෙරහැරකින් බලාපොරොත්තු වන වර්ෂාව ශාස්ත්‍රීයත්වය කසකරුවන්ගේ පැමිණීම රජු වේදි සරණ බව කියන වෙනම සංස්කෘතික සංවේදනයක් තියෙනවා. ඒ වගේම කසේ දඬුවම් දීමට පාවිච්චි කළා කියලා තියෙන රජකරුවන් කාලේ ඒ කාලේ රජුරෝ එළියට බහිනකොට ඒ පාර සකස් කරගන්න දෙපාර්ශ්ව සකස් කරගන්න කස ගැව්වා. අද පෙරහැර වැඩම කිරීමට මග ඉඩකඩ ලබා ගැනීම වෙන මේ සමාජ්‍යාර්ථය ඒ වගේම හන සහ නේද ආශ්‍රී සම්ප්‍රදායික පෙරහැර කසිය තනාගෙන ඉන්නේ අද බොහෝ විට කසකරුවෝ වරපටින් තනා ගන්නා කස භාවිතා කරනවා. ඕන්ට තියෙන නිල ඇඳුමක් උනත් ලබ්ධ තවලපහ ජටාව සහ සරණ රක්තවර්ණ බඳපටේ කසකරුවන්ගේ සම්ප්‍රදායික අනුගුණය. ඉතින් මේ සම්ප්‍රදායික කස කණ්ඩායමක් නොවුවත් අපි යෝජනා කරනවා ඊළඟ අවුරුද්ද එම විදියටම මේ නර්තන මේ කස කණ්ඩායමේ ඒ අඳුම සකස් කරලා කියන එක පෙරහැරින් බලාපොරොත්තු වෙන මුලින්ම කසකරුවෝ නොවයි කියන්නේ වර්ෂා සංකේතයක් කරනවා ඒ ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් කරනවා ඒ කසකණ්ඩායමයි කමක් කරලා ගන්නේ මේ මොහොත වන විට පෙරහැර ගමන් කරනකොට පෙරහැරේ මාර්ගයට කරසා සාගරීම සහ කස කණ්ඩායම ඒ එක්ක ලැබුවා දැන් කසකරුවෝ කස කණ්ඩායමයි ගමන් කරලා ගන්නේ පෙරහැර කසකරුවෝ ගිනිබෝල කරුවන් හස්ති මේ තුنين පෙරහැර සංස්කෘතියේ ශාස්ත්‍රීයත්වයේ
පෙරහැරින් බලාපොරොත්තු වන වර්ෂාව සංකේතපත් කරන බව අප ඔබට දන්නවා මතක් කළ යුතුමයි. ඉන් අන්තරව අපේ තාමත් තිරිය දකින්න විකාශකරුවන් ඒ ආදරණීය දරුවන් ඒ දරුවන්ටත් ස්තුතිවන්ත වෙනවා පොඩ්ඩක් මගේ එල්පිලි කරගන්නට පෙරහැර ගමන් කරන බව දැනගන්නට ඒ වගේම මේ කස්සෙන් කස්කරුවන්ගෙන් පෙරහැර සංස්කෘතිය ඒ කාලේ රජු විත්සන්න බව කීවෙන සංස්කෘතික සම්මිතියක් කළා තියෙනවා. ඒ වගේම උතුම් සම්බුද්ධ විශේෂයෙන් සදාහතුක කරුණු වඩම්මන අවස්ථාවේදී මග ඉට කල් ලබා ගැනීම කවුරක් කළා තියෙනවා. ඒ පිළිබඳව මතක් කළ යුතුමයි. ඉතින් මේ අපිට බොහොම සහයෝගය දෙන විදවත් පෙරහැර සංවිධායක මණ්ඩලය තියෙනවා. අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වැඩමලා තියෙනවා මේ අවස්ථාවේදීම කළ තියෙනවා. ඒත් තමයි ගෞරව මතක් කළ යුතුයි. මේක සහරා වීදි කන්ද විද්‍යාලයේ නෝචුදල්පති මුදිවින්ට සාමිනසු අවසරයි නම කියන්නට පුංචි පඬිතුක වෙල්පිටිය විදිහට අපි නායක මහා ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කොට පිළිගන්නවා. මම ඔබ වහන්සේට කෙටි අනුශාසනාවකට ආරාධනය කරනවා. පුණ්‍ය ආමෝදනා කරන මේ අවස්ථාවේදී කෙටි අනුශාසනාව ස්ථාප. හැමදෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. බෝවල ශ්‍රී සද්ධම්ම චේතියාරාම විහාරස්ථානයේ මීට වසර 33කට පෙර ආරම්භ කරන්නට දුන මිහිඳු මහා පෙරහැර 33 වෙනි වරට අද දින මේ විදි සංචාරය කරන්නේ වසර 31ක් සිද්ධ කරලා කොරෝනාදී වසංගතය නිසාවෙන් වසර 6ක් කාලයක් පමණ මේ පෙරහැර ඇනහිට පැවතුණා. ඉතින් මගේ විහාරස්ථානේ මට ශක්තිය සතර පෙරවේ දායක පින්වතුන් විසින් ගියවර වසරේ 32 වෙනි වරට මේ ආරම්භ කරන්නට දුණා. ඉතින් මේ 2026 වසර අපි පෙරහැර සංවිධානය කරමින් සිටියේදී මේ මාස පළවෙනිදා විහාරාධිපති ගල්ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වී වදාළ එදී අපි අදහස් කළා මේ පෙරහැර කල්දමන්නට. නමුත් මට තියෙන එකම ශක්තිය මගේ විහාරස්ථානයේ දායක පින්වතුන් එනිසාවෙන් ඔවුන්ගේ ඉල්ලීම් මත අද දින මේ පෙරහැර සිද්ධ කරන්නට කටයුතු කළා. ඉතින් මා දීර්ඝ ලෙස කරුණු කාරණා සඳහන් කරන්න සතර පෙරවේ දායක පින්වතුන් ඒ වගේම මගේ විද්‍යාල දෙක ඇතුළු විද්‍යාල කලායතන බොහෝ පිරිසකගේ සහයෝගයෙන් යුක්තව මේ පෙරහැර සාර්ථකව නිමාව කරා යන මොහොතේ හැම දිනාටම උදව් උපකාර කළා වූ ඇයට තුනුරුවන්ගේ සරණ දෙවියන්ගේ රැකවරණින් සියලු කටයුතු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් බොහෝ වලස්මෝල පොලිස් ස්ථානීය මූලික රෝහල පාසල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය නොස ඒ හැම දිනාටම සමස්ත ඒ කාර්ය මණ්ඩල නිලධාරි මහත්මයාට විහාරස්ථාන දායක පින්තුන් දෙනාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අපි මෙවර පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරමින් ලබන වසර පින්කමට පිට ශක්තියගේ ඔබ හැමතෙම ශක්තිය ධෛර්ය වාසනාව සලසේවා අපි ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනා නිම කරන ඔබ හැමත තෙරුවන් සරණයි. අතිගෞරවනීය මම කියන්ට අවසරයි පූජ්‍ය පඬිතු වෙලපිටිය උදිත ස්වාමීන් වහන්සේ නායක හාමුදුරුවෝ වහන්සේ ඒ පෙරහැරේ දායකත්වයේ පිළිබඳව කතා බහ කළා. පුරාතන දායකත්වයේ පිළිබඳව මේ සතර පෙරේ දායක පින්නතුන් ලබන වෘත්ති මේ වගේම මේකත් වැඩිය අත්තරංකාර පෙරහැරක් බලාපොරොත්තු වෙනවා. දැන් අපි දකිනවා මේ අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකා ගමන සිහිපත් කරමින් ඒ තාමත්ම දර්ශනීය ඒ රටේ ගමන් කරන කාර්ය විශේෂයෙන්ම අපිට මේ හැම සංස්කෘතියක්ම හැම දෙයක්ම ලැබුණේ
අනුබුදු මිහිඳු මහත්මයාගේ ලංකා ගමනින් අන්තර බව අපි මතක් කළ යුතුමයි. ඒ සිල්වත්නි කරමින් ගමන් කරන පතයයි අපි දකින්නේ. ඉන් අනතුරුව අපේ පෙරතික තෝරගත කණ්ඩායම වරාපිටිය මහාවිද්‍යාලය මුන්නත් මහත්මයා මේ තෝරගත කණ්ඩායම පෙරහට බොහොම අලංකාරයක් කරනවා. විශේෂයෙන්ම රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික සභා මංගල්‍යයේ තෝරගත කණ්ඩායම දෙකයි ගමන් කරන්නේ. ශ්‍රී ආනන්දරේ දහම් පාසල රූකා කිරිවිහිර වගේම අභිනවාරාමයේ ඒ පන්සලේ තෝරවාදක කණ්ඩායම් දෙක පමණයි. ඉතින් ඒට ඉතාමත්ම පෙරහට දර්ශනීයත්වයක් අලංකාරයක් මේ දරුවෝ එක්කනවා. පිරිතික තෝරවාදක කණ්ඩායම වරාපිටිය මහාවිද්‍යාලයේ ඉන්න මහත්මයාත්ම මතක් කළ යුතුමයි. ඒ දරුවන්ගේ දායකත්වය පිළිබඳව අපි තාමත්ම ගෞරව සිහිපත් කරනවා. මේ අවස්ථාවේට මේ පිරිතික තෝරවාදක කණ්ඩායම වරාපිටිය මහාවිද්‍යාලයේ ගමන් කරන්නේ මතක් කළ යුතුමයි. පෙරහට දින අලංකාරය ඒ දරුවන්ට බොහොම කොච්චර සතුටින්ද මේ පෙරහට ඔබේ දායකත්වයක් කළ තිබෙන්නේ. ඉතාමත්ම අපේ සතුට ඔබේ සතුට වගේම අපේ සතුටත් ඔබ පෙරහර අලංකාර කරන විත්‍ය අලංකාර පෙරහරකට දායක වෙන බව අපට ලැබෙනවා. ඒ පිරිතික තෝරවාදක කණ්ඩායම වරාපිටිය මහාවිද්‍යාලය ගෞරව මතක් කළ යුතුයි. ආදරණීය දරුවන් සිහිපත් කළ යුතුයි. ඉන් අනතුරුව අපි දකින්නට ඈතින් නිවර්තනවත් පාතිරේ අද සජීව විකාශනයේ පෙරමුණේ කාලයකට කීසරද පෙරමුණේ රාලකට කේසර අස්තියා ගමන් කරන ආකාරයෙන් පෙරමුණේ රාල ඒ තේන්නේ පෙරහරේ ලේකම් මිටිය මේ පෙරහරේ තොරතුරු ඒ සීල පෙරහරේ තොරතුරු දම්ලා තියෙනවා. බලලා හාමුදුරුවෝ නම් මොනකොට පෙරමුණේ රාල ඉදිරියෙන් ගමන් කරනවා. ඒ වගේම ගජනායක නිලම හස්තින් වාරෝ ගමන් කරනවා. කේසර හස්තියාගේ අපේ හස්තිපාලක මහතුන් දෙදෙනා බොහෝ ගෞරවයෙන් සිහිපත් කරනවා. රුහුණු කතරගම මහා දේවාලයේදී පාලසංගවාරය අපිට හමු වෙනවා. ඒත් මතක් කරනවා මේ මොහොත වෙනේට කේසර හස්තිය ගමන් කරන්නේ ඒ හස්තිපාල මහතුන් දෙදෙනා මතක් කරමින් පෙරමුණේ රාලගේ ඒ ඉතිහාසය තමයි විශේෂයෙන්ම පෙරහරේ සියලු දේවල් තොරතුරු තියෙන්නේ එතුමගාව. ඒ මතක් කළ යුතුමයි. චිරාගත සම්පූර්ණ කුලෝ පෙරහරේ අතුපිට පමිනෙන්නේ පෙරමුණේ රාල ලේකම් මිටිය අතුපිට පමිනේ සෝග පෙරහර සම්පූර්ණ වෙනවා. ලේකම් මිටිය කියන්නේ පුස්කොළපත් ඉරුවලු පෙරහර උත්සාහ කළ වතාවත් පෙරහර රාජකාරී වගේම මේ සියලු දේවල් පෙරමුණේ රාල ඒ අපි කියන්නේ ලේකම් මිටිය කියලා. ඉන් අන්තර අපි දකිනවා ආදරණීය දරුවන් පුන් කලස් නටුමයි කියලා තියෙන්නේ. පුන් කලස් නටුම නෙවෙයි නව නිර්මාණයක් කොමඩ් කරන ආකාරය අපිට ගන්න පුළුවන්. ඊට අන්තිමට දක්වනවා මේ තිස්සමහරාම මහා විහාරයේ කන්දතිස්ස අස්ථාජා අපේ අස්තිපාලක මහතුන් මතක් කළ යුතුමයි. ඒ ගමන් කරන්නේ විශේෂයෙන්ම කජිනායක නිලමේ හස්තින් වාරෝ ඉන්නේ එතුමා. අනතුරු අපිට දක්වනවා මේ වඩිකපටුව නර්තනය බොහොම පෙරහර පිළගස්වට වැඩි පොඩ්ඩක් එහෙක් වුණත් අපි කතාවහ කළ යුතුමයි. මේ පෙරහරේ වඩිකපටුව නර්තනය දකින්නේ වඩිකපටුව කතාවහ කරන්න ඕන. හෝනියන් කැපීමට ශාන්තිකර්මී ජනර දක්වන නර්තනයක් හෝනියන් කැපී දක්ෂ ඉන්දියාවේ මේ නර්තන ශෛලිය ආකාරයයි තියෙන්නේ. පෙරහරට වේගයෙන් ගමන් කරන්නේ මොකද තිරේ අපිට මෙතන අංගයක් කතා බහ කරන විට තවත් අංග ටිකක් විතර අපෙන් එහා ගිලිලා යනවා. ටිකක් වේගයෙන් ගමන් කරන පෙරහර විශේෂයෙන්ම කතා මතක් කළ යුතුමයි. මේ නව නිර්මාණ නර්තනයක් ඉන් අන්තිම ගමන් කරන ලබනවා. විශේෂයෙන් මේ නර්තනය කියන්නේ උකුසා වන්නම මුතුල් මහාවිද්‍යාලයේද යම්මත මුතුල් මහාවිද්‍යාලයේද
ඒ නර්තනය තමයි තියෙන්නේ ගමන් කරන්නේ අපිට කියනවා මේ මොහොත වෙන විට ඉතින් මේ ටිකක් පෙරහරට ඉක්මනින් යනවා වගේ දැනෙන්නේ හරි පෙරහරට බලමු පෙළගස්පින් පොඩ්ඩක් යහට මෙහාටලා තියෙනවා ඒක කමක් නෑ පෙරහරේ දර්ශනීය පෙරහරක් අපි දකිනවා මේ ඉන් අනතුරුව කුඩා දරුවන් සහභාගී වෙන තවත් නර්තනාංගයක් අපිට කතා බහ කරන්න පුළුවන් ඒ දරුවන්ගේ දායකත්වය දීලා තිබුණ ආකාරය පිළිබඳව නර්තනයන් අංගය මතක් කරනවා මේක සජීවී වෙනවා මුළු ලෝකෙටම පෙරහර ඔබේ මුළු ලෝකෙටම මෙතන විකාශය වෙනවා අපේ ගුවන් TV සහ ගුවන් Facebook පිටුවසේ අපිට සජීවී බලා ගන්න පුළුවන් ඉතින් මේ රංගතරණී කලා යත්නේ උඩරට නර්තනයක් ගන්න ආධුනික දරුවන් උඩරට නර්තනයකට එක්ලා තිබෙන්නේ විශේෂයෙන්ම උඩරට පහතරට සබරගම සම්ප්‍රදාය නර්තන වගේම නව නිර්මාණ රාශියක් පෙරහරේ ගමන් කරන ලබනවා සම්ප්‍රදාය නර්තන ගමන් කරන ලබනවා අපිට තාමත්ම සත්‍යයක් ගන්නවා මේ මොහොතේ රංගතරණී කලා යතනය උඩරට නර්තනය පෙරහරේ ගමන් කරන ආකාරය අපිට දක්වලා ගන්න පුළුවන් in අනතුරුව අප චාන්ද්‍ර නර්තනය කියලා කියන්නේ පොඩ්ඩක් නටලෙන්නකෝ අපි කතා කරමු පොඩ්ඩක් ආන්නේම චාන්ද්‍ර නර්තනය බොහොම හොඳ දර්ශනීය නර්තනයක් අපිට දක්වලා ගන්න පුළුවන් in අනතුරුව සුත්තමාත්‍රා නර්තනය මුරුතුල මහා විද්‍යාලයේ නෝර්තම් රංගතරණී කලායතනය සුදුමාත්‍රා නර්තනය පත්කන්නේ පෙරහරට බොහොම අපූර්ව නර්තනයක් අපිට කතා ගන්නවා මේ මොහොතේට විශේෂයෙන්ම in අනතුරුවයි පහසට මාතෘ සම්ප්‍රදාය ශාස්ත්‍රීය නර්තනයක් උපයන්නේ අතින් මේ නර්තනයේ රජවරු එමුතුරු ප්‍රභූරු හා මංගල අවස්ථාවලදී මේ නර්තනයේ ශිල්පියා තවත් ශිල්පිනියන් දර්ශනීය අන්දමින් ඒ නර්තනයට ගුණාත්මක භාවයක් එකතු කරමින් එක්වන ආකාරය අපිට දක්වලා ගන්න පුළුවන් මේ ඔබ මෙතෙන්දී ඔබේ සජීවී විකාශයට එක්වලා මේ නර්තන අංග මුළු ලෝකෙටම ඔබ දැකලා ගැනීම අවස්ථාවක් කියලා තියෙනවා මුලත් වහත් අපි මේ කිව්ව වගේම දැන් ටිකක් මේගොල්ලෝ මේකේ නර්තන කණ්ඩායම් අපිත් එක්ක සම්බන්ධ වෙගෙන එක්වන ආකාරය දැකලා ගන්න පුළුවන් හොඳ ගුණාත්මක නර්තන අංග එකතු කරලා තියෙනවා පෙරහරස්දා ඉන් අනුතුරුව අපේ හේවිස් කණ්ඩායම හේවිසිතින් හැම පෙරහරකම තියෙනවා හැම බෞද්ධ වත්පිළිවෙතකම හේවිසිය අත්‍යවශ්‍ය අංගයක් වෙලා තිබෙනවා ඉන් අනුතුරුව අපිට කියනවා මේ වඩික්පට්න නර්තනය මේ තෝරණයට ඒ කලායතන පොඩ්ඩක් එහෙම වෙනස් වෙලා තියෙනවා නමුත් කතා කළ යුතුයි වඩික්පට්න නර්තනය මම කිව්වා වගේ මේ ඉස්සර උඩට මාත්මා පරිකපටන නටන ශිල්පීන්ට කුඩුවක් තිබුණා. උදේන හෝනියන් කතේන ශාන්ති කර්මයේ රඟ දක්වන නර්තනයක්. හෝනියන් කතේ දක්ෂ ඉන්දියාව ස්ථිතවන බම්මු කුරුම් හත්තිලකු ශෛලිකත ආකාරයට නිර්මාණයක හාස්‍යසේ දනුවෙන් විෂ්ණු සමන් කදිර නාථහා පත්තිනි ආදී දෙවිවරුන්ගෙන් ආනුභාවයෙන් රෝග සුවයයි ශාන්ති කරමින් ඊකස තිබුණා. ඉන් වඩිකපටන ඉවත් කරනවා මහා සම්මත රජුන්ගේ මණිපාල විශ්වවන්දු විස රෝග ඒවත් හෝනියම් නිවාරක ඉන්දියාවේ පැමිණි බමුණු වෛද්‍යවරුන් මේ නර්තනයේදී නිරූපණය කරනවා සෞදන්නම් ගොඩක් තියෙනවා යහන් මහත්තයා කියමු දාන්න වඩිකපුර දේශන සත්‍යන බමුණු ඇවිදින පෙර වඩිකපටනට එදා බිසවට යාග කරමින
ඔන්න තියෙන සෞදන් කියන මාත් බොහොම තියෙනවා කියන්න වෙලාවක් නැහැ. ඉන්න සිවිදකින මෝල්ගස් අර්ථනේ මේ ගැමිනාර්ථයක් මේ කාලේ මේ පෙරහර සම්ප්‍රදායට තුරු පළාත් තුළ ගැමිනාර්ථයක් මෝල්ගස් අර්ථනේ වතුකන්ද ශීස් මංගල දහම් පාසල මම මුලින් කතා කළා වගේම පෙරහරක් කියන්නේ පෙරහරකින් බලාපොරොත්තු වෙන ශාස්ත්‍රීයත්වය ඒ ශාස්ත්‍රීයත්වය බලනකොට කුල්ල මෝල්ගහ ඒ සීල කටයුතු කාරණා එක්කලා තියෙනවා ඒක කුළු නටුම තියෙනවා මෝල්ගස් නටුම තියෙනවා බොහොම අපූර්වයි ඒ නර්තන සම්ප්‍රදාය කලායතන පෙරහර දායකත්වයේ කුආකාරය ඉන් අනුතුරුව තවත් රත්යක් ගමන් කරනවා පෙරහර ඉන් අනුතුරුව ගමන් කරන ලබනවා මෝල්ගස් නර්තනයේ අනුව මේ ඇවිල්ලා හරි මේ අපේ ඒ සම්පූර්ණ අන්තර්ගත රටේ මේ නර්තනයට අවශ්‍ය දේ දෙකලා තියෙන්නේ මේ සිබට නර්තනය විශ්වවිද්‍යාලයේ මට තියෙනවා ඒ දේවල් තියෙනවා ඒ නර්තනය නියෝජනය කරනවා හැබැයි මොහොම අපූර්ව නර්තනයක් මේවා මේ නව නිර්මාණත් වැට කාලේ පෙරහර සම්ප්‍රදායක තාමත් නර්තන අංකිලා කතා බහ කරන්න පුළුවන් නර්තනයේ උත් ඇඳුමින් සරසී විශේෂයෙන්ම වේගරිත්මේ සංගීතයට ඒ නර්තන අංගික ඉදිරිපත් කරලා තියෙන්නේ සුබන නර්තන තියෙනවා මොඩර්න් නර්තන තියෙනවා වගේම හංස නර්තන තියෙනවා ඒ තව නිර්මාණයක් පෙරහර සංස්කෘතියේ මොඩර්න් මාත්‍ය මේ හංස නර්තනය මේ වැට කාලේ පෙරහරට එකතු වෙන ඉතින් මේ අපූර්ව නර්තන අංගික කරලා තියෙනවා සවරන් නර්තනය නෙවෙයි මේක හංස නර්තනය අපි පොඩක් දුක් වෙනවා මේ කලායතන පොඩ මතක් කරගන්න වෙලා තියෙන නිසා පොඩ මේ පෙරහර පිළිගස්මට අනුකූලව නෙවෙයි නර්තන අංග ගමන් කරලා බලන්නේ ඒකසේ වෙලත් ඔබේ සහයෝගය ඔබේ නර්තනය නව නිර්මාණ මේ විශේෂයෙන්ම පෙරහර සම්ප්‍රදායික ක්ලාතුන්වා අපි කතා බහ කරනවා එක් රමන් නර්තනයේ නැතුණත් කුළු නර්තනයේ කියලා තතුණත් මේක කූඩ නර්තනය කියලා නැත්නම් දීවර නර්තනය කියනවා මේ සේරම යන් මහත්ය මේ අලුත් කාලේ මේ පෙරහර සම්ප්‍රදායික තුලා එහි මේ පළාත්වල කලායතන වගේම මේ පෙරහරට අපූර්වත්වයක් එක්කන නර්තන අංග ලෙස අපිට කතා බහ කරන්න පුළුවන් පුංචි දරුවන්ගේ තවත් නර්තනයක් ආවාඩියක් පොඩ්ඩක් නටල යන්න මොකද මේ ලෝකෙටම පේනවා ඔබදලා අපේ ගුවන් ටීවී ගුවන් Facebook පිටුවස්සේ සජීවීව මේ නර්තනය කරනවා කාවාඩ නර්තනය කාවාඩ කියනකොට බොහෝ දේවල් කතා බහ කරන්න පුළුවන් පරෝ කාවාඩ භක්ති කාවාඩ අන්න කාවාඩ කාවාඩ වල පහක් තියෙනවා භක්ති කාවාඩ කණ්ඩායම තමයි ඒ කරන්නේ පෙරහැර සම්ප්‍රදායයට කතරගම දේවාලය හෝ විශ්ව දේවාලයේ අයිති වෙනවා නම් මේ කාවාඩි සංකේතවත් කරන ඊට විදුවසින් මේ පුණ්‍ය දරුවන් භක්ති කාවාඩි කණ්ඩායමක් ගමන් කරන පෙරහර සම්ප්‍රදායට කියලා තියෙන බොහොම අපූර්ව ඒ සංගීතයට ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා මේ මොහොතේට ඉතින් මේ අපි දකින්නේ මේ මොහොතේට ඒ කාවාඩි නර්තනය විශේෂයෙන්ම පෙරහර සංස්කෘතිය තුළ තිබෙනවා පෙරහරේ අපූර්වත්වයක් එකතු කරනවා පෙරහරට අත්‍යවශ්‍යම අංගයක් තමයි කාවාඩි ඉතින් කාවාඩි නර්තන කීපයක් තියෙනවා මුරුගන් කාවාඩිය භක්ති කාවාඩිය කතරගම දෙවියන්ගේ අභිමානය විද්‍යමාන කරන නර්තනයන් සුවාසිත යුද්ධ ජයලැබූ විශේෂයෙන්ම කල උට ස්තුති බුද කරමින් සූර්යයන් විසින් ඉදිරිපත් කරන නර්තනය කාවාඩි වශයෙන් හඳුන්වන්නේ මේ කාවාඩි ප්‍රථමයෙන්ම කතරගම රඟදෙක්වා කියන්නේ ඉතිහාස දහවන්නේ කතරගම දෙවියන් වෙඩිහිටි කන්න ප්‍රකට ගියදින ඒකී අවස්ථා නිරූපණය කිරීමක් හැට කතරගම පෙරහරේ කාවාඩි නර්තන ඉදිරිපත් කරනවා ඊට අමතරව කතරගම ව්‍යාප්ත කර තවත් කාවාඩි වර්ග කීපයක් තියෙනවා ඉතින් සමහරක් අභාවයට බිස්ගිලා තියෙනවා ඉංග්‍රීසි පුස්තක දකින්නේ මේකට කියන්නේ තේ දළු නටුම කියලා ගන්න මාත්‍යා තේ දළු නටුම ගමින් අර්ථන මේ මෑත කාලේ මේ ඇත්තටම මේ දරුවෝ කලාතුල දරුවන් කිසිදු ඉදිරිපත් කරන නර්තනාංගය ඒ තේ දළු නටුම
ගැමින් අර්ථයටයි අපි දකින්නේ. ඉන් පස්සේ අපි දකිනවා ශ්‍රී විෂ්ණු දේවාල පෙරහර සංකේතපත් කරමින් සම්බුද්ධ ශාසනවරං යති පුංගවංච සම්පාලනාය පටිලන්දි වරෝ යසංසි පුණානුමෝදිය සලානන දේව රාජා පාලින්තු මං සතත සාත හිතාවහන්තු ඉන් අන්තරුව තත් තූර්වාද කණ්ඩායම විද්‍යාලය අපහසුය පිළිබඳ ගන්නට විශේෂයෙන්ම තූර්වාද කණ්ඩායම විපස්සාර මහාවිද්‍යාලය වගේ පෙරස්පතු වෙන්නේ තූර්වාද කණ්ඩායම පෙරදිග තූර්වාද කණ්ඩායම විද්‍යාලය තියෙන උඩරට ගැටබිරිය දවුල මේ සංකල්පයක් කරමින් ගමන් කරන ආකාරය පෙරහැර දර්ශනය කරමින් කරන්න පුළුවන්. වර්තමාන අපි දකිනවා ප්‍රාර්ථනාවක් විශේෂයෙන්ම මේ නත්තගත් අපි කියන්නේ සවරන්නටම කියලා මෑත කාලේ මේ පෙරහැර සංස්කෘතික පෙච්ච හැබැයි ඈත කාලේ රජවරුන්ගේ කාලේ පෙරහැර තිබුණා මෑත කාලේ පෙරහැරට දායකත් එක්ක එක්කුණු විශේෂණාර්ථාංගයන් පෙරහැර අලංකාර කරනවා ඒ ආදරණීය බාලිකාවන් පෙරහැරට දායකත්වයේ දකින්න ආකාරය අපිට කතා බහ කරන්න පුළුවන් විශේෂයෙන් මේ නර්තනයට උචිතාකාරයේ අඳුමින් සරසිලා පෙරහැර නරඹන අයට ඒ අලංකාර නර්තනයක් ඉදිරිපත් ගන්නට හැකියාව තිබෙනවා ඉන් අන්තරුව මේ වෙදිනටුම විශේෂයෙන් දක්වලා ගන්න පුළුවන් වෙදිනටුම මේ දරුවන් මේ පළාතේ දරුවන් වෙදිනටුට කියලා තියෙනවා ඒ වෙදිනටුම ඉතින් මේ පෙරහැරට තියෙන්න ඕන මේ දරුවන්ගේ ආසාව ඒකේ මේ දරුවන්ගේ ඉදිරිපත් වීම මේ පෙරහැරට උන්ගේ දායකත්වය වසර 33ක් පරණයි මේ පෙරහැර මේ පරම්පරාවට යන පෙරහැර ඉතින් මේ දරුවෝ මර මල්පයිසිකල් කරුවෙක් වගේ මම මේ දරුවෝ ඕනත් තරතලංගයක් ඉදිරියට කළා හොඳ දායකත්වයක් අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ මහන්සියට සතර පෙරේ දායක වෙන්නතුන් මේ පෙරහැරේ දායකත්වය කරන්නේ ඒක එක්කලාකාරය අපිට කරන්න පුළුවන් මොනවද මහත්තයා මේ මෑත කාලේ ක්‍රිච්ච නර්තනංගයක් නේ අපි කියන්නේ විශේෂයෙන්ම සෞරන්නට කියන්නේ බෑ මේකට ඒ ආශ්‍රිතව එක්විච්ච නර්තනංගයක් මේ නර්තනංගික බලන්න නර්තනයට අවශ්‍ය විදිහට ඇඳුම් කරමින් ඒ නර්තනයේ විපත් කරන ආත්මේ දරුවන් ඉන් අනතුරුව වරතොන්ට තියෙනවා සීස්කන්ද කුමාර දේවාල පුරා ගමන් කරනවා සම්බුද්ධ ශාසන වරම් ඉදරෝහනස්මින් සම්පාලනාය පටිලන්දේ වරෝ මහින්දු පුණ්‍යානුමෝදිය සලානන දේව රාජා පාලින්තු මං සතත සාත සුඛවහන්තෝ ඒ කතරගම ස්කන්ධ කුමාර දී රාජවක්තන් වහන්සේ එක් නියෝජිත කරමින් කතරගම දේවාල පෙරහැරක මං කරන්නේ කන්දුල වෙන්න තියෙන කන්දුල තමයි ගමන් කළේ තිස්සවහරාම රාජ මහා විහාරයේ අපේ කළු මහත්මයා තමයි හස්තපාලක මහත්මයා මතක් කළේ තුමා හස්තපාලක මහත්මයායි ඒ හස්තපාලක මහත්මයා දෙන්නේ ගමන් කරනවා රෝහණ පිටාම ගෞරවයෙන් සිහිපත් කරනවා තූර්වාදක කණ්ඩායම දකින්න පෙරදිග දවුල තම්මැට්ටම ගැටබිරිය වගේම ඒ හැම දෙයක්ම සංකේතවත් කරමින් ගමන් කළ තූර්වාද කණ්ඩායම දකිනවා පෙරහැරට තාමත් අලංකාරක කියන ආකාරය මොනවද කෝලම් නර්තන කියන්නේ මේවා ජස්යා සහලෙන් තමයි අපේ කෝලම් දෙක තියෙනවා ඒ නර්තන තියෙනවා ඒ සම්බුදහයින් බැන්නේ බිනිලා පෙරහැරට එකතු කරන නර්තනයක් ලෙස අපි දක්වන මේ නර්තනය බොහොම ලස්සනයි හාස්‍ය රසය තියෙනවා ඉන් පස්සේ කියන සල්පාලිය සලුවෙන් සෙමර සලමින් ආත්‍රිය සූපිරීමේ නර්තන අංගයක් ලෙස මම දකිනවා මේ සම්පාලයේ ඒ ආදරණීය දරුවන් සිය නර්තන අංගික ආකාරය වලා පිටක් වලා ගන්න පුළුවන් විශේෂයෙන්ම
ආයි පෙරහර අපි ඉදිරියෙන් පොඩ්ඩක් ගමන් කරන්න පොඩ්ඩක් වේ. ඔබේ රුව මුළු ලෝකෙටම ගෙනෙනවා. අපි මේ මොහොතේ සිට පෙරහර ආරම්භ කළ අවස්ථාවේ සිටම ඒ සල්පාලි නර්තනය ගමන් කළේ සල්පාරිය පහතරට 18 සල්ලි අංගාවතර නර්තනයක්. පත්‍රිමයන්ගේ නාමයෙන් ළඟ දක්වන්න ආශ්‍රස්‍ය සාන්තරස්‍ය තම්වංගනයක් සලුවේ සමර සලමින් ආශිර්වාද කොට සම්නිභෝගසෝ කිරීමේ මේ නර්තනයේ ප්‍රධාන අංගය වෙනවා. ඉන් අනුතුරුව තවත් පහතරට නර්තන සම්ප්‍රදාය විශේෂී නර්තනයක් අපිට දක්වන්න පුළුවන් වෙනවා. මේ නර්තන අංගය පහතරට නර්තනයක් කතා බහ කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තියෙන අපිට දීපු පෙළගැස්මේ පිටක් වෙනස් නර්තන කමන්ට් කරලා ලබන්නේ කමන්නේ. පහතට තියෙන ශාන්ති කර්ම කියලා එකක්. දෙවල් තියෙනවා. වගේම සුද්ධමාතා නතේ තියෙනවා. විශේෂයෙන්ම පහතරට නර්තනයක් නිසා අපි කතා බහ කරන සුද්ධමාතා නමංගනේ මේ නමින් හඳුන්වන්නේ පහතර මාත්‍ර සම්ප්‍රදාය ශාස්ත්‍රීය නර්තනය. අතීතයේ මේ නර්තන දීපත්ලේ රජවරු එමුතුවරු ප්‍රභූරා මංගල අවස්ථාවේදී මේ නර්තන ශිල්පියා බලහීලෙන් විශේෂයෙන්ම බලහීලෙන් හැට්ටේ සැසීම නියමක්. ඒ වගේම ගොක්කොල්ලින් අලංකාර කරන ඕන ඒ සුදුමාතා නර්තනයයි අපි දෙලින් ගමන් කර ලබන්නේ. සදාහතුනි සදාහතක කරඬුව රගත් පල්ලෙකත් චූලා හස්තය ගමන් කර ලබනවා. බොහොම අභිමාණයෙන් විස්තරතර ශිල්පීන් පූජා ප්‍රවස්වර ගමන් කරලා අපි හිටපු අතකොට ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ වාද්‍ය ප්‍රදේශක වගේම හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රදේශක ජ්‍යෙෂ්ඨ ප්‍රදේශක පාර්ලිමේන්තු කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රදේශක සාගල රත්නායක මහත්මයන් බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. සෑම වසරකම තුමාගේ දායකත්වය එතුමාගේ පින්වර සුරතින් තමයි සදාතුක් කරඬුව මේ හස්තය අපිට තැන්පත් කරලා ලැබුණේ. සදාතුක් කරඬුවරගත් පල්ලිබැද්ද චූලා හස්තය බොහොම ආඩම්බරෙන් ගෞරවයෙන් වගකීමට කරමින් එක්කන ආකාරය කතා කරපුවාන් මුදත් මහත්තයා වෙස්සටුම් කණ්ඩායම ඉදිරියෙන් ගමන් කරනවා. මට වෙස්සටුම් ගැන බොහෝ දේවල් කතා කරන්න තිබුණා. විශේෂයෙන්ම ආසනෙ läගිටලා මේ අවස්ථාවට ඔබේ ගෞරවය කරන්න සාදුකාරයක් ලබා දෙන්න සදාතු කරඬුව ඔබේ දේ ගමන් කරන තුලාස්ත්‍ය මුස්ලිම් සදාතු කරඬුව තුලාස්ත්‍යගේ පිටවත්තෙන් කිරීමෙන් අනුතුරුව හිටපු ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාධ්‍ය උපදේශක සාගරවත්තාක මහත්මයන් විසින් මේ දිනේ එතුමාගේ පුංගර සුරතෙන් සදාතු කරඬුව තත්පත් කිරීමෙන් අනුතුරුවයි දැන් මේ අපේ පල්ලිගත් චූලහස්යාසෙන් සදාතු කරඬුව වඩපු කරලා ලබන්නේ. ඔබේ දිනේ ගමන් කරනකොට සාදුකාරයක් දිනවසම කාරුණිකව මතක් කරනවා. ඉන් දිනේ ගමන් කරන විශ්සතු කණ්ඩායම විශේෂයෙන්ම විශ්සතු ගැන කතා බහ කරන්න ඕන. සදාතු කරඬුව පෙරත් හස්තිය අපේ දිනේ ගමන් කිරීමෙන් අනුතුරුවයි. පෙරහැර සම්ප්‍රදාය තියෙන්නේ එහෙමයි. යම් පූජාර්ථ වස්තුවක් වඩම්බන විට විශ්සතු කණ්ඩායම ඉදිරියෙන් ගමන් කිරීම සිහිතක් මේ විශ්සතු කණ්ඩායමේ ඒ ගෞරවයකට අපේ විශේෂයෙන්ම චූලා හස්තය සදාතු කරඬුව මහත්තු අභිමානයෙන් ගෙනෙන කාර්යය අපි දක්වනවා. මේ මොහොතේදී හස්තින් රාශියක් සහභාගීලා තියෙන පෙරහර සම්ප්‍රදාය බොහොම ආරක්ෂා කරමින් පෙරහර සම්ප්‍රදාය ගෞරවය ආරක්ෂා කරමින් ඒ වගේම පෙරහර සම්ප්‍රදාය වගකීම ආරක්ෂා කරමින් අපි ගමන් කරන ආකාරයට බලා ගන්න පුළුවන්. පින්වත් සාදුකාරයක් දෙන්න. සාදු 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 සාදු. මොනවත් නැත්නම් විස්තරයෙන් නියෝජනයේ අලුත් කොහොඹ මහ කොහොඹ හා පරණ කොහොඹ යන දෙවිවරු විවිධ කායික රෝග සිතාන්තිය පතා ගමට हाक्यතට සෞභාග්‍ය පතා ඊතිකී දෙවිවරුන්ට උපහාර මිනිස්සුන්ට වන්නේ යාමෙන් විනාශක විදිහට කරනවා. මේ නාට්‍යක ඉදිරියට කළ විශේෂියා ජටාපටිය සිකා බන්ධනය දෙක්ති මාලිය වණ්ඩි වලලු උරවල්ලු හයිරමිය අවුල් හැරය වගේම ඉනපටිය
කයිමෙත් බුදුල් පටි වෙන ආපරි සල්සිය ලක්ෂකලා තිනවා මේ නර්තනයේ දක්ට එස්තට්ටු කොම්බා කතරග පත්නි හා දීලෝරු 13 දෙනෙක් ගුරුවරයාට වසනවා වගේම විස්තරම් ශිල්පියෙකුට තියෙන ගෞරවය අපේ උපසම්පදාච්ච සාමීන් වහන්සේ කෙනෙකුට ගෞරවය උඩරට නර්තන සම්ප්‍රදාය තියෙනවා 1919 දී ඒ උඩරට නර්තනයේ මේ පෙරහැර සම්ප්‍රදායට විස්තර ඉදිරිපත් කළේ ඊනන්තර අපිට කියනවා විස්තරම් ඊනන්තර අපිට කියනවා හේස්ලේ කණ්ඩායම මම කරනවා සෑම බෞද්ධ වක්කිලයා පිළිතකම පොදාහි විශ්ය තියෙනවා පන්සලක විහාරස්ථානවල ඒ විශ්ය පෙරහැරට අත්‍යවශ්‍යම දෙයක් කළා තියෙනවා මොහොන් ගොඩ ඔගේ දායකත්වයේ වදින ආකාරය අපිට කියනවා පෙරහැර සංස්කෘතියේ ඒ විශ්ය වාදනය නැතුම් බරියක් තියෙනවා උඩට මහත්තයා උඩරට ඒ විශ්ය තියෙනවා සබරගම ඒ විශ්ය තියෙනවා පහතරට ඒ විශ්ය තියෙනවා ඒ අපි දෙක බලා ගන්නවා මේ ස්ථානයේට ඒ විශ්ය කණ්ඩායම ගමන් කරන ආකාරය ඉන් අන්තරයි පෙරහැර තාමත් විචිත්‍රවත් දර්ශනීය පෙරහැරක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මට මතක් වෙනවා මේ මොහොත වන විට පෙරහැරේ නර්තන තියෙන උපම රාශියක් ගමන් කරනවා උඩරට සම්ප්‍රදාය නර්තන පහතරට සම්ප්‍රදාය නර්තන වගේම සබරගම නර්තන ඒ වගේම විශේෂයෙන්ම මේ පළාතේ කලාතුරන් නර්තන අපිට බලා ගන්නවා මේ මොහොතේ දැන් අපි දකිනවා හේස් කණ්ඩායමක් කරන ආකාරය ඒ වගේම පෙරහැරේ සුවිශේෂී මංගය සදාතු කරන්නේ පස්සේ පෙරහැරේ ඒ කාලේ රජතුමාට තමයි සම්පූර්ණ පෙරහැරවල පරිපාලනය වගකීම තිබුණේ ඒ රජතුමාගේ චරිතය එක්වන්නේ නිලබිතුමන් නිලමේ වස්තාගීමේ දයානන්ද ජයසේකර මෙතුමන් බොහොම ගෞරවයෙන් පෙරහැරට අභිමානයක් දෙමින් එක් කරමින් කමෙන්ට් කරනවා මේ මොහොතේට දයානන්ද ජයසේකර මෙතුමනි ඔබතුමාගේ තමයි පෙරහැරේ සම්පූර්ණ වගකීම තියෙන්නේ පරිපාලනය තියෙන්නේ ඔබතුමන් විශේෂයෙන්ම වසර ගානක් තිස්සේ පෙරහැර දායකත්වයට එකතුලා තිනවා වස්තාගීමේ ධුන්දර දයානන්ද ජයසේකර මෙතුමන් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ මොහොතේදී පෙරහැර සම්ප්‍රදායට ගෞරවයක් එක්කමින් අභිමානයක් එක්කමින් පෙරහැරේ ගමන් කරන ආකාරය පිළිබඳ මුලත් මහත්මයා මේ සලුපාලි නර්තන බොහොම ගමන් කළා පෙරහැරේ විශේෂයෙන්ම සම්මින් සිමර සලබින් ආතුරා සූපත්වාගේ ප්‍රාර්ථනෙන් එක්කන හාස්‍ය රස එක්කන නර්තනයක් විශේෂ අපිට කියනවා මේ අවස්ථාවේට ඒ දකින්නේ විශේෂයෙන්ම සලුපාලි පස්සේ තවත් පහසට නර්තන සම්ප්‍රදාය නර්තනයක් දක්වලා මේ මොහොතේට ශාන්ති කර්මවල විශේෂී නර්තනාංගයක් සම්පත කතා බහ කරන්න පුළුවන් සමාහින කලායතන තොරතුරු අපිට මදි ලැබුණා විශේෂයෙන්ම පෙරගස් පොඩ්ඩක් පෙරගස් ප්‍රීතින පෙරහැර අංගවලට වැඩිය පෙරහැර අංග තුලා තියෙනවා ඉතින් අපි ඒක ගැන කතා බහ කළ යුතුමයි මොහොත සත්‍යය දක්න යන්ත්‍රයක් අපිගේ මොහොතේට විශේෂයෙන්ම සස්‍යකත්වය පෙරහැරක බලාපොරොත්තු වෙනවා පෙරහැරෙන් කසකරුවන් ගිනිබෝලකරුවන් හස්තීන් මේ තුنين සංකේතවත් කරන්නේ වර්ෂාව සංකේතවත් කරනකොට පෙරහැරකින් බලාපොරොත්තු වෙන්නේ සස්‍යකත්වය ඒ සස්‍යකත්වය තමයි ඒ සස්‍යකත්වයට අයිති පෙරහැරංගතාවය දකින්න මේ මොහොතේට ඉතින් අනුසරක දකින්න මේ මහබපා නර්තනයේ බුදුත් මහත්මයාගේ සම්ප්‍රදාය මහබ්බා සම්ප්‍රදාය සබරගම සම්ප්‍රදායට මොනක් සීමාව වංගයක් හැබැයි වැව් කනල බුදුරජ මහමෙරේ මහබබ්බුණන් 20ක් විතර ගමන් කරනවා මහබ්බා කෝණම සබරගම සමන්දේවාල පෙරහැරේ මුලින්ම ගමන් කළේ සීතාවක රාජසිංහගේ නියමයක් ලෙස ඒ කරවන ලද්දා බව ඓතිහාසික තොරතුරු වලින් පිළියනවා මෙම මහබ්බා කෝණම කොළඹම එක් පෙළකට රාජකාරියක් කළා තියෙනවා ඒ කාලේ මේ ස්ථා අවශ්‍ය ගුණබම්බුවක් සතරමිය සුදුරදියා කෑලි 20ක් තම නිවසට යාමට මගවීදම් හාල්නිය පුරුකුම්බලාවන් හතරක් දීමට රාජසිංහ රජු උපානීය කළා තියෙනවා ඒ ඉතිහාස කතා කරනවත් අපහසුයි බොහොම නර්තන ගතුතින් යන නිසා යන්වත් වෙන්න මාත් එක්ක ඉතින් කලනටුව අපේ ගැම් සම්ප්‍රදාය නර්තනාංගයක් ඒ ආදරණීය දරුවන් ඔවුන්ගේ නර්තනය එක්කන ආකාරයට කොලා ගන්න පුළුවන් කලනටුවත් ගමන් කරන අතරේ තවත් අපිට ඒ කල නැටුමට අවශ්‍ය ශබ්ද ප්‍රපාලි සප්පිටික දෙන්න මත මේ රත්ය වෙන් ශබ්ද ප්‍රපාලි අන්ත සපේල කල නැටුමට අවශ්‍ය ඒ ගමන් කරන ආකාරයේ අනුතර දක්වා ගන්න පුළුවන්
දෙව්මිඩි ඈ කුරුලේ දෙව් නජික් ගල් වලට ඒ දෙව්මිඩි 4 දිනක් ඉන්නවා හස්තෙන් බොහොම අලි පවුලක් ඉන්නේ හිුනේ ඒ අස්ත්‍යාගමන් කරනවා පෙරහට අලංකාරයක් කරමින් ඉනාන්තර කුඩනට කුරුලේ විශ්වයේ කුඩනට බලකිනවා මේ නර්තන කියනවා මේ දීවර නර්තනයක් කියලා කියනවා පතල් නර්තනයක් කියනවා විශේෂයෙන්ම මේ කුඩ නර්තනයක් කියලා කියනවා හැබැයි අපේ ස්පීසේරම මේ නර්තන ගමි නර්තන විදිහට දකින්නේ ඒ ගමි නර්තන බොහොම අලංකාරයක් පෙරහට එක්කලා තියෙනවා සුවිශේෂී පෙරහංගයක් බලන්නේ ඒ නර්තනයට අවශ්‍ය ආකාරයේ ඇඳුම් පවා ඒ ආදරණීය දරුවන් විසින් ඒ කලායතන සකස් කරන පෙරහට අලංකාරයක් දෙනවා පෙරහර ඇත්තටම දර්ශනීය පෙරහක් බවට එක්කන්න ඒ කලායතන වල නව නිර්මාණ අපිට කියනවා මේ මොහොත වෙනේට මෙයක් නව නිර්මාණයක් වැට කාලේ පෙරහර සංස්කෘතික පැවැත්මේ අපි කියන්නේ වළඳුනටම කියලා මේ මෑත කාලික ආපු හොඳම නර්තනයක් පෙරහර බොහොම විචිත්‍රවත් කරනවා ඒ ඇඳුම ඒ නර්තනය අපි දක්වන මේ මොහොත වුණේට ඊටමත් දර්ශනීය ආකාරයෙන් පෙරහට ප්‍රමත් කරන ආකාරය පිළිබඳව අපිට කතා බහ කර ගන්න පුළුවන් කතා කරන්න පුළුවන් දර්ශනීය අර්ථාංගයක් දක්වන මේ මොහොත වුණේට පෙරහට එබ ඔංගේ තහකත්වය නවතින ආකාරය පිළිබඳව දක්වන පෙරහට අපූර්වත්වයක් එක් කරමින් අද පෙරහර බොහොම ලස්සනයි විපත්තුමාත්ම පෙරහරේ නර්තනංග තියෙන බොහොම නව නිර්මාණ අපි දැක්ක බොහොම මේ නව නිර්මාණ පෙරහැරට අලුත් ආලෝකයක් දෙන්න එක්කලා තියෙන බව අපිට කතා බහ කරන්න පුළුවන් මේ තවත් ඒ දර්ශනීය රත්නයක් අපි දකිනවා මේ මොහොත වුණේට මොනවත් මාත්‍යා අපි දකිනවා අපේ තිරේ විල්ලු අපේ තිරෙන් දකින්නේ මේ නර්තනය නව නිර්මාණයක් අපූර්ව අලංකාරයක් පෙරහැරට එක්කන ආකාරය පිළිබඳව කොහොම කලය කොහොම කලේ නර්තනය මේ කොහොම කලේ කියන්නේ හින්දු නර්තන සම්ප්‍රදාය අංගයක් මේ උපයෝගකට ගන්නා කොහොම කොළ මියගිය ජීවිත වල ප්‍රාණවත් කීමේ ශක්තියක් සතු දිව්‍යමය පත්‍යක් හැටියටයි හින්දු සංස්කෘතියේ දක්වලා තියෙන්නේ උදාහරණයක් හැටියට ඔය දන්න ඇති මේ සමහර අය පාලම් කුමාරයාට යලි ප්‍රාණය ලබා දී සහ කොහොමද සුපකාරලාද කියලා තියෙනවා මිනිසා නිරෝගී ජීවිතයකට දෙවියන් සැතෙල්ලීම වගේම පත්තිනි දෙවියන්ට වෙන්න කතරගම දේහානුන්ට පහර දැක්වීම ස්ථාත් මේ පෙරහැරේදී කොහොම කලේශයට අර්ථක දෙහිඳ යොදා ගන්නවා විශේෂයෙන්ම කතරගමදී පාත්තින විවිධ ආගමික චාරිත්‍රයේදී කොහොම කල යොදා ගන්න බව අපිට දක්වන්න පුළුවන් කොහොම ගසයට මෙරීස්ම පාලම් කුමරු වෙත පැමිණි පත්තිනි දේවිය ගෙව් ගීත රාශියක් තියලා ප්‍රසිද්ධ පත්තිනි විලාපිත මේ කොහොම කලේ නර්තනය බොහොම අපූර්ව නර්තනයක් පේන ඇති අපූර්වත්වය ඉන් අනතුරුව තවත් අපි පහතරට රුහුණුපුර කලායතනය ඒ කලායතනය මතක් කළ යුතුමයි තවත් නර්තනයක් අපි දක්වනවා රුහුණුපුර කලායතනය පහතරට නර්තන සම්ප්‍රදායේ නර්තනයක් විශේෂයෙන්ම ඒ නර්තනය පහතරට නර්තනයක් ශාන්ති කර්මවේදී එක්වන නර්තනාංගයක් නිසා අපිට කතා බහ කරන්න පුළුවන්. ඉන් අනුසාර අපිට කින්නේ තූර්වාදක කණ්ඩායමක් පෙර අපරදිග වගේම උඩරට පහතරට සීලම දේවල් සංකල්ප වෙච්ච තූර්වාදක කණ්ඩායමක් ඕන පෙරහට දායකත්ව කරනවා. සේසත් මොරාල්ද අවියතු අපිට කියනවා මේ අවස්ථාවේදී පෙරහට අත්අලංකාරික කළ ආකාරය ඒ ආදරණීය දරුවන් මතක් කළ යුතුමයි විශේෂයෙන්ම ඒ අපිට දින මේ පාසලේ පැමිණි ආදරණීය දරුවන් මතක් කරනවා මේ මොහොතේදී. ඉන් අන්තිමට අපිට කින්නේ තවත් සවරණ නර්තනය අපි සවරණ නර්තනය ගැන බොහොම කතා බහ කළා. විශේෂයෙන්ම ඒ සවරණ නර්තනය ඉදිරිපත් කරනවා ඒ ආදරණීය දරුවන් මතක් කරනවා මේ මොහොතේදී. ඉතින් ගුණ ටීවී සහ ගුණ Facebook පිටුවේ ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම
इनके संस आयतने में प्रधान शब्द प्रपाल पद्धति वीरकटी बेतपर दायकत्व धर्म आयतने मालदीविने सेवे नीतु असंक महता योगेम निवेदक मठ दंपहरगत लंक महता ये मित्तमा दायकत्व धर्म तेरे सभी वेट पटगत क्रीम सदा दायकत्व कराने इंजे जीवन महता में हम तिना मुख गौरव सेवा करना पेरहर इनविन उबदुन दायकत्व बिलोंदो अपने गौरव सेवा कले इतुमाई मुनत महात्मा इन्हों में इलाका तवात नर्तन अंग्याक कतरगम सिपत्तेनो मुन्नद नर्तने नूनत विशेषम मुंडुपिलक अतरगिने वीक रिडमेट होंगे दायकत्व करना पिरहर विनविन पिरहर अलंकारक करना विशेषम नर्तन मेवा पिरहट अत्यावश्य नर्तनांक बावदाद यापिट तकबलाकन पुलम सुशेषी नर्तनांग्या पिरहट अलंकारवत्करिन एक नाकार यापिटकिन्ने इन अनुतुरुव ए नर्तनांगिन अनुतुरुव ताल कुडा तरुवां पिरसक रंगडे कना विशेषम पोडी तरुवां हंपासल्लु कलायतनट संबंध दरुवां में पलाती इन आदरणीय दरुवां उनके दायकत्व एक नाकार यापिटकलान हुरम में पुड्डक नटले अन्नलु पेन लोकट विसटुम विशेषम कोलम नर्तन संप्रदाय सलुपालिय निवि ए नर्तनांग एक्सपेक्टेटिनो सलुपालिय में संगीत बांडो आचिन्ना विशेषम कोल अन्नटुम संप्रदाय क्लस्टर एक अन्न पुलम में मुनहरे पिराटक तुकल्ला पिराहर दर्शने ग्रांट ए ओन दुरा दायकत्व अभिषेक करना में मोहतेनेट पिराट अलंकार मध्य करना में मोहते थी लेकिन इन अनुतुरुव अपडेटिंग पेनवा तो पिराहर विचित्र नर्तनांगन अवे कथा bahkan तीनों बहु देवल पिराट दर्शनीय पिराट अलंकार करमिन दायकत्व देना शिल्पिनियान बहु कवर सकना नर्तनांग असूकट आसन नर्तनांग संख्या अभी का तकबलागन वास्ता प्लाट बना हुआ है तो नहीं का अभी नायक हांगो काम वेडी हिटनो आयत कारुण्य हांगो अतु महाविहारी सीलम संज्ञा वंशीला अति गौरवनीय वंदनीय पूजनीय महासंघरक्षक अभी तिलवा व्यास्ता जिसका करना शिविर नर्तने ಏನಾಗ್ತಿದೆ ಗಮನ ಕಣ್ಣು ವಿಶೇಷಂగా ಮಠ ಕತರ್ಗಮ ಶ್ರೀಭಕ್ತನು ತುನುಕಿನ್ ಕತರ್ಗಮ रूढ़ कतक महादेवालय वार्षिक हसर महामंगल्य आरंभ मे नर्तन अंगपड़ तक बलाकन पुवन फिर हट अवंतु बहुम अलंकार इक्करमें इक्कनाकार कथा करने पुलम मुनत वंदा कुन्नटुवा लांकी गु समाज के संबंध देशी गमी नटुन अतर कांता उंट पमनक आवे निको तवत नटु मंग्या कुन्नटुम पुष्कारनी कथों बालतावन उपकर रखने कुल उदागनी नर्तनी दिन कुन्नटु पिता लक्ष्य रखनो अपने बहु गलिंटिस्ता कवि का रचना यतत कुन्नटुस्ता रचना वीति में कवि का आयना नुमित बुआई सलगिन कुन्नटु दिवस की बहु उदागनी रंतिम बुवर्नाव वयंतिमाले आदि काव्य निर्माण में कवि का आयना योगे में कवि वेडवसन दागन्ना व पुतपति स्थांगिनो में अमतर कर्मी जन्नाट्य कन सुखी जन्नाट्य कुल्लहा बिनगांजे कुन्नटु के दागड़तीनो कुल्लिन तस्यने कलगिनटु पर कथा बहकला विशेषम कुल्नटु कलनटु बहुम नर्तनांग एकलातीनो तेहट कलनटु बितकिल्ले देशीय गमिनटुनतो कांताट पोना कुशेषो नर्त अंग्याक्ष कलगिनटु सलकेनो लंकनोट पुदु नटुम अंग्याक्ष कलगिनटु स्वरूपी गमिनमुन देवपिरि कले उकुलित बागिने लसिगमनि यामे दोंग दिस्य लालित्य मूर्तिमत किरिममे गमिनटु मुगेन नुकनो उन्नतमात्मा ता खासी गमन कनो माइक्रो में परिवार नीलवरम मोहटालला फिर हट बोमा अलंकार कनो तो हस्सी कमन कना कार्य कथा बाकर तुलम अभी कलगिनी नटु कथा कला सेंबु नटु कथा कला मिस्तेरम एकम यानी में इन अनुतुरु फिर हरे इप्पन मुदानो चामर नटुमक्की किनो सवरण नटुमक्की लक्कीनो विशेषंगा फिर हट के तो फिर हर दर्शनीय फिर हर बाट पक्कन नर्तनांग्या बहु देवल उपत्सव कथा करने तिबुना
විශේෂයෙන් පෙරහැර ඉක්මනින්ම අපේ සජීවී විකාශනය අසින් ගමන් කරනවා. දැන් තාමත් කුණත් මහත්මයා අපිට ඊළඟ අංකය පෙරහැරේ කුළු නටුවයි දකින්නේ අප කුළු නටුව ගැන කතා බහ කළා. විශේෂයෙන්ම ලාංකීය ගොවි සමාජයට සම්බන්ධ දේශීය ගැමිණටුන් අතර කාන්තාවන්ට කොනක් ආවිනකෝ නටුමංගයක් කියලා අපි කතා බහ කළා. ඒ වගේම කුෂිකාර්මික කටයුතුදී භාවිතාන උපකරණයක් වන කුල් වේදා ගණනින් නර්තනී යෙදීම කුල් නටුමේ ප්‍රධාන ලක්ෂණයක් වෙලා තියෙනවා. අපේ බොහෝ ගැමිණටුන් ස්ථා කවි රචනායතයටත් කුල් නටුම සඳහා රචනා තිබෙන කවි ගායනා නොමතු ප්‍රවසරකින් ඉතින් කුල් නටුව දිවත් කිරීමේදී අර තෙලින් වර්ණාව වයන්තිමාලේ ඒ වගේම කාව්‍ය නිර්මාණ වල තිබෙන කවිතාව දාන කවි අඩු වැඩි වශයෙන් දා ගන්නා පොත්පත් ස්ථාන වෙනවා. පැරණි ජන්නාටයක් වන සොකුරි නාට්‍ය කුල්ලවනි කාණ්ඩ මේ කුළු නටුවට දාගෙන තිබෙනවා. කුළු ලීකල් නටුවයි දකින්න ඊළඟට විශේෂයෙන්ම ලීකලි කුළු නටුව මේවා දාමී නර්තන අපිට බොහෝ සතුටුයි පෙරහැරට එකතු වෙලා තිනවා. මේ දාදමිය දරුවන් එක්ක නාට්‍ය පිළිබඳ කතා බහ කරන්න පුළුවන්. ලීකල් නර්තනය ඉනන්තර පුරතමත පෙරහැර පොටක් ඈතින් අපිට තාමත් බලා ගන්න අමාරුයි නේද? ගමන් කරනවා විශේෂයෙන්ම අපායට ඉස්සරහින් තවත් නර්තනයක් ගමන් කරනවා. ඒ අපූර්වත්වය පෙරහැර ඉදිරියට ගමන් කරන්න. පෙරහැර ඉදිරියට ගමන් කරන්න. අපායට ඉදිරියෙන් තවත් නර්තනයක් ගමන් කරනවා. කතා කළ යුතුමයි. පෙරහැර සම්ප්‍රදායට බොහොම අපූර්වත්වයක් එක්කලා තිබෙනවා. ඒ නර්තනංගය මෑත කාලේ එක්විච්ච නව නිර්මාණයක් ලෙස අපි දකින්නේ මෑත කාලේ පෙරහැර සංස්කෘතියට. ඒ ඉතිහාසය අපි ඈතට දිවන්නේ නැහැ. මෑත කාලේ මේ පෙරහැර සංස්කෘතිය එක්විච්ච නව නිර්මාණයක්. හැබැයි ඒ නිර්මාණය ලස්සනයි. පෙරහැරට අලංකාරයක් එක්කනවා ආතංගේ දරුවන්. අපි දකිනවා මේ මොහොත වෙන විට ඒ දරුවන්ගේ නර්තනය කලායතනය ගැන කියන්න පිළිගස් වෙන්නේ නැති වුණත් අපි සතුටු වෙනවා. ඒ නර්තනයේ පෙරහැරට අලංකාරයක් කරමින් ගමන් කරනවා. මේ නව නිර්මාණයක් බොහොම ලස්සනයි. ඔවුන්ගේ දායකත්වය අපි දකිනවා. ඉන් අනතුරුව අපිට ඇතින් පේනවා මේ අපාය. හොඳ වැඩ කළොත් දිව්‍ය ලෝකේ, අකුසල් කළොත් අපාය නැගී අපාය දෙන දස වද පෙන්නනවා. මේකෙදි පෙරහැරකට සංකේතයක් කරනවා. කුසල් කරන්න කියන එක තමයි මෙතන කියන්නේ. අකුසල් කරන්න එපා. අකුසල් කරොත් කවදා හරි මෙන්න මේ දඬුවම් අපිට අපායේදී විඳින්න වෙනවා. ඒ නිසා කුසල් කරන්න පෙරහැරක ඒ පෙරහැර සංස්කෘතිය වත් පෙන්නනවා. පෙරහැරක හැමදේම අඩංගු වෙනවා. අඩංගු වෙච්ච වෙලාවේ නර්තන වගේම මෙවැනි විශේෂාංග තුලින් අපේ හිතට දැනෙනවා අපි කල යුත්තේ මොනවද? අපි යන්නකොට ගෙනියන්නේ මොනවද? කුසල් අකුසල් පමණයි. ඒ අපාය පෙන්වන්නේ විශේෂයෙන්ම උඩ වයර් ටික පොඩ්ඩක් බලා ගන්න. අපාය අකුසල් කළොත් මේ දේ වෙනවා. අකුසල් කළොත් මේ දේ වෙනවා. කවදා හරි ඔබට දුක් විඳ සිදු වෙනවා කියන එක දැකුණා ගන්න පුළුවන්. වද්දවිපාණය, සොරකම් කිරීම, දෙමව්පියන්ට බැනවැදීම, දෙමව්පියන්ට පුරු කීම, මේ කරුණාකර ඒ රටේ යන බාරා ගන්න මේ උඩ වයර් එහෙම ඇති කරන්ට් වයර් චූට්ටක් ඒකලත් ඔබේ අවධානය විදුලි රැහන් තියෙනවා. අවධානය යොමු කරන්න අපි කාරුණිකව මතක් කරනවා.
අපි ඊළඟට දකින්නේ මම හිතනවා කාවාඩි පූජාව. මේ ගමේ ආත්මීය තරුණයන් සහභාගී වෙනවා කාවාඩි ස්ථාන. කාවාඩි බොහොම තියෙනවා. කාවාඩි ගැන කතා බහ කළා. භක්ති කාවාඩි, පරිවර්ත කාවාඩි, කිරි කාවාඩි, අන්න කාවාඩි, වීල් කාවාඩි. ඉතින් ඒ මෙයක් තියෙනවා පෙරහර සංස්කෘතිය. ගමේ තරුණ කොටස් ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා පෙරහර වෙනුවෙන්. අපි කාවාඩි අපි යනකම් පොඩ්ඩක් ඉමු. නිශ්ශබ්දව. කාවාඩි වෙනතුරු අපි පෙරහර කරනකොට කතා බහ කරනවා විශේෂයෙන්ම අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සිසුදුන්න චේත්‍යාරාම විහාරයේ නිගස්සාහ වීදිකන්ද විද්‍යාලයේ චේත්‍යාපති මුනිති වෙන්දම සම්මසු අවසරයි නම් කියන්නට පූජ්‍ය පඬිතුක උදිත ස්වාමීන් වහන්සේ අතුළු අතිගෞරවනීය මහා සංඝරත්නයේ පෙරහර ස්ථානයේ රෝකීම සතරපීරේ දායක පිළිතුරු ඒකෙන් පොතක් කර යුතුමයි. මේ පෙරහර 33 වතාවට අවධානය පිටපත් කරන ලබන්නේ. මේ පෙරහර සංගාය කමිටුව පෙරහර කමිටුව මේ හැම දිනම අපි කවුරු සිහිපත් කරනවා. වගේම වලස්මුල්ල, ඕකවිල්ල ආදී පොලිස් ස්ථාන මුල ස්ථාන පොලිස් පරීක්ෂකතුමන්ලාට ස්ථානාධිපතිතුමා කර පොලිස් ස්ථානාධිපතිතුමා තාමත් ඉන්නවා. සියලුම පොලිස් නිලධාරීන් මේ ආරක්ෂාව වෙනුවෙන් මම දැක්කා උදෑසන සිටම කැපෙලා මේ පෙරහරේ කටයුතු වලට ඒ පොලිසියෙන් දෙන අපේ ගෞරව පොලිස් ස්ථානාධිපතිතුමා තාමත් පෙරහර ආරම්භ සිටිනවා. දින සහභාගීත්වයට ගෞරව සිහිපත් කරන විට වගේම විවිධ ස්වේච්ඡා සංවිධාන ගොඩක් එකතු වුණා. මම ඊළඟට අල්ලන කටුවන ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා වීරකැටිය ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ඉන්නවා. ඒ දින ගෞරව සිහිපත් කරන මෙන්න කටුවන ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා වීරකැටිය ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ඔබට ප්ලාටුත් ඔබේ විශේෂයෙන්ම ප්‍රාදේශ සභාවෙන් සුවිශේෂී සහයෝගයක් ලබා දෙන්න තිබුණා. ඒත් අපි කවුරු සිහිපත් කළ යුතුමයි. ඒ සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අපි හැම දිනම මේ කාර්ය මණ්ඩලයේ ප්‍රමුඛ කරනවා. ආරාධනා පත්‍ර ලැබුව නොලබ පැමිණිසිට අපි සියලුම ආරාධිතයන් ප්‍රභු ආරාධිතයන් බොහොමදම කවුරු සිහිපත් කරනවා. සතර පීරේ දායකවරුන් සිහිපත් කරනවා. වගේම මේ පෙරහැර බලන්නට හවස දෙකේ ඉන්න පාරේ පැත්තේ අතිසාර වන්දාවක් හිටියා. අපේ දායක පින්නතුන් ඉතින් ඕනත් සිහිපත් කරනවා. ඒ වගේම පෙරහැරට සහභාගී සියලුම දර්ශක කණ්ඩායම් විවිධ ශික්ෂා සංවිධාන ඒ අලියත සිතාදුනා මහත්තුරු ඒ දායකත්වයට කවුරු සිහිපත් කරනවා. වගේම ඉන්ක්‍රිසෝස් සභාව වීරකැටිය ප්‍රතිපදායකත්වයේ මාළතිමේ සේවිත සංගමතා විනිතක ප්‍රතිපදායකත්වයේ දම්පහලගේ දම්කමතා
පෙර සජීව සේ පටිගත කිරීම නායකත්වයෙන් ජීවන් මහතා වුණත් මතක් කළ යුතුමයි. ඉතින් මුලත් ගමේ මහතා අපි ගුවන් ටීවී හා ගුවන් Facebook පිටුව මේ පෙරහර මුල් ලෝකෙටම විශ්වාසය මෙතැස්ට හදවස්නම් ඒ සිල්ප මතක් කරමින් වරද විශ්ව ගන්නවා. පුදුම විලාවකින් හමු බලාපොරොත්තු වෙනවා. විනයක් ඇතුව සංවරව කාවා දීපෝ හේදින කියලා